ඔයා හිතනවද හොඳ සැලරි එකක් තිබුණොත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් ලැබෙනවා කියලා? නමුත් ඇත්ත ඒක නෙමෙයි. රුපියල් ලක්ෂ ගණන් හොයන මිනිස්සු ණයවල ගිලිලා තියෙනවා. නමුත් ඊට වඩා සාමාන්‍ය ආදායමක් තියන අය ඉක්මනින් ධනවත් වෙනවා. ඒකට හේතුව දන්නවද? මොකද ෆයිනෑන්ෂල් එඩියුකේෂන් කියන එකයි ෆයිනෑන්ෂල් ලිටරසි කියන එකයි එකම දේ නෙවෙයි. මේක දෙකක්. ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ මුදල් ගැන දැනුම කියන එක නෙවෙයි. ඒ දැනුම ජීවිතේ භාවිතා කරන එක. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆයිනෑන්ෂලි ලිටරේට් කෙනෙක් වෙන්න, ෆයිනෑන්ෂලි දැනුම තියෙන කෙනෙක් වෙන්න 2026 දී ඔබට අදම පටන් ගන්න පුළුවන් හැබිට්ස් 8ක් ගැන. ඔබ එකතු වෙලා ඉන්නේ අවකි කන්සල්ටන්සි YouTube channel එකත් සමග ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අවකි කන්සල්ටන්සි YouTube channel එකට. ඔයා තාම මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ දැන්ම පහලින් තියෙන subscribe button එක press කරලා දැන්ම එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු මොනවද මේ habits 8 කියලා. පළවෙනි habit එක. ඔබ ඔබේ මුදල් ඔබේ ප්‍රයොරිටිස් වලට ගලපන්න ඕනේ. ඒක තමයි පළවෙනි හැබිට් එක. ඒ කියන්නේ ඔබ ගොඩක් වෙලාවට වියදම් කරන්නේ ඔබට ඇත්තටම වටිනා දේවල් වෙනුවෙන්ද? ඔබට ඇත්තටම ප්‍රයොරිටි එකක් තියෙන දේවල් වෙනුවෙන්ද? ගොඩක් වෙලාවට ඒක වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි වියදම් කරන්නේ සෝෂල් මීඩියා වල දැක්ක නිසා. එහෙම නැත්නම් ඔෆර් එකක් තියෙන නිසා, මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තියෙන නිසා. එහෙම නැත්නම් තව කෙනෙක්ව ඉම්ප්‍රෙස් කරන්න ඕන හින්දා. එහෙම නැත්නම් අනිත් කෙනෙක් ගන්න හින්දා. නමුත් ඇත්තටම ඔබෙන් අහන්න ඔබ ඇත්තටම ඔබට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඔබේ ජීවිතයේ වැදගත්ම දේවල් 5 මොනවද කියලා ඔබ මුලින්ම බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට අවශ්‍ය දේවල් 5ක් විදිහට පවුල වෙන්න පුළුවන්, සෞඛ්‍ය, ඉදහස, ඒ වගේම ට්‍රැවලින් වලට ආස කෙනෙක් නම් ට්‍රැවලින්, ඒ වගේම නොලෙජ් එක, මේ දේවල් 5 වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල් 5. ඊළඟට ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එක අරගෙන බලන්න ඔයා වියදම් කරලා තියෙන දේවල් මේ ඉහත කියපු දේවල් 5ටද ඔයා වියදම් කරලා තියෙන්නේ කියලා. ඔයාගේ මුදල් ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ මේ දේවල් 5ටද කියලා. එහෙම නැත්නම් ඇත්තටම ඔයා ජීවිතේ ඔයාගේ වියදම් කරලා තියෙන්නේ වැඩක් නැති දේවල් වලට. එහෙනම් අදම හැබිට් එකක් ඇති කරගන්න ඔයාගේ ජීවිතේ ප්‍රයොරිටි එක තියෙන්න ඕනේ මොනවටද කියලා මුලින්ම බලලා ප්‍රයොරිටයිස් කරන්න ඕන දේවල් බලලා ඒ දේවල් වලට ඇත්තටම වියදම් කරන්න පටන් ගන්න. ඇත්තටම ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොනවද කියලා බලලා ඒ දේවල් වලට වියදම් කරන්න. එහෙම නැත්නම් తాවකාලික සතුටක් ලැබෙන දේවල් වලට වියදම් කරලන්නේ නැතුව ඒ දේවල් පුළුවන් තරම් මගහරින්න බලන්න. ඒක තමයි පළවෙනි හැබිට් එක. දෙවෙනි හැබිට් එක තමයි හැම මාසෙම මනි ඩේට් එකක් තියාගන්න. මොකද මේ මනි ඩේට් එක කියන්නේ? ඒ කියන්නේ ඔයාගේ කැලෙන්ඩර් එකෙන් විනාඩි 30ක් බ්ලොක් කරන්න හැම මාසෙම. මේක ගොඩක් හොඳයි මාසේ අන්තිම දවස වගේ විනාඩි 30ක් බ්ලොක් කරනවා නම් මේ වෙලාවේ කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් තියාගන්න එපා. ෆෝන් එකත් ඕෆ් කරන්න, ඒ වගේම අනිත් ඩිස්ට්‍රැක්ෂන්ස් පුළුවන් තරම් අවම කරන්න. මේ වෙලාවේදී ඔයා බලන්න ඔයාගේ මාසේ වියදම් මොනවද? ඒ වගේ මාසේ ආදායම් මොනවද? මාසේ සේවිංග්ස් මොනවද? ඔයා මොනවටද මාසේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන්නේ? මොනවටද මාසේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ? ඒ වගේම ඊළඟ මාස වෙනුවෙන් ඔයා ප්ලෑන් කරන්න. ඔයාගේ ඊළඟ මාසේ ආදායම් වියදම් මොනවද? ඒ වගේම ඔයාගේ ඊළඟ මාස වෙනුවෙන් ෆයිනෑන්ෂල් ගෝල් එකක් තියාගන්න. ගෝල්ස් ගොඩක් තියාගන්න එපා. 10ක් විතර තියාගත්තොත් එකක් වෙන්නේ නැහැ. එකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා වඩා වැදගත් එක ගෝල් එකක් තියාගන්න ඊළඟ මාසෙව අචීව් කරන්න බලාපොරොත්තු වෙන. මේ ගෝල් එක සම්පූර්ණ කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ගෝල්ස් 10ක් තියාගෙන ඒක ඉටු කරගන්නේ නැතුව තියනවට වඩා. ඒක නිසා එක ගෝල් එකක් තියාගෙන ඒක හරියට ඉටු කරගන්න. එතකොට මේක තමයි දෙවෙනි හැබිට් එක, මනි ඩේට් එකක් තියාගන්න එක. තුන්වෙනි හැබිට් එක තමයි සේවිංග්ස් ඔටෝමේට් කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි try කරන්නේ අපේ වියදම්
ඉවර කරලා ඉතිරි කරන්න. මේක කවදාවත්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි try කරනවා අපේ will power එක trust කරලා salary එක ලැබුණ දවසේම අපි ඔක්කොම salary එක ලැබුණාම අපි වියදම් ටික කරලා ඊට පස්සේ ඉතුරු කරන්න. මේක වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා කරන්න ඕන දේ තමයි salary එක ලැබුණ දවසේම තවත් savings account එකකට transfer එකක් දාන්න, standing order එකක් විදිහට transfer එකක් දාලා automatic transfer එකක් දාන්න යම්කිසි මුදලක් ඔයා මේ මාසේ මේ ඉතිරි කරන මුදලක් යම් මුදලක් හැම මාසෙම ඒක standing order එකක් දාලා තියන්න. එතකොට ඔයාට ඔයා වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා මේ මාසේ ඉතුරු කරාට පස්සේ. කියන්නේ ඉතුරු කරලා ඉතුරු වෙන මුදලින් තමයි ඔයා මේ මාසේ වියදම් කරන්නේ. ඒතකොට ඒක ඇත්තටම දන්නේම නැතුව ඔයාගේ ඔටෝමැටිකලි ඔයාට යම් ගාණක් මාසේ ඉතුරු වෙනවා. ඒතර මේකෙන් ඔයාගේ ඔටෝමේට් වෙනවා සේවිංග්ස් කියන දේ. ගොඩක් ධනවත් මිනිස්සු ඉතිරි කරලා තමයි වියදම් කරන්නේ. සාමාන්‍ය මිනිස්සු තමයි ගොඩක් අය වියදම් කරලා ඉතිරි කරන්න හදනවා. මේක වෙන්නේම නැති දෙයක්. ඒක නිසා මතක් කරලා සේවිංග්ස් ඔටෝමේට් කරන්න. මේක තමයි 3 වෙනි හැබිට් එක. 4 වෙනි හැබිට් එක තමයි කුඩා මුදලකින් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. අපි ගොඩක් වෙලාවට හිතනවා අපිට රුපියල් ලක්ෂයක් ලැබුණොත් ඉන්වෙස්ට් කරනවා. අපිට රුපියල් මිලියනයක් ලැබුණොත් ඉන්වෙස්ට් කරනවා. ඉතින් ඇත්තටම එහෙම වෙනකන් බලන් ඉඳලා කීයක්වත් ඉන්වෙස්ට් වෙන්නේ නැහැ අන්තිමට. ඒක නිසා ගොඩක්ම වැදගත් වෙන්නේ ඉන්වෙස්ට් කරන ප්‍රමාණය නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එක තියෙන කාලය. ඒ කියන්නේ කම්පවුන්ඩින් කියන එක වැඩ කරන්නේ ඉන්වෙස්ට් කරන මුදලේ ප්‍රමාණය මත නෙමෙයි ඉන්වෙස්ට් කරන්න කොච්චර කල් ඉන්වෙස්ට්මන්ට් එක තියෙනවද කියන මත තමයි. ඒක නිසා ඔයා ඉන්වෙස්ට් කරන්නේ රුපියල් 5000ක්ද 10000ක්ද කියන එක වැදගත් නැහැ. ඔයාට පුළුවන් නම් ඉන්වෙස්ට්මන්ට් එක අදම පටන් ගන්න. ඔයාගේ වැඩි කාල ප්‍රමාණයක් ඉන්වෙස්ට්මන්ට් එක තියෙනවා කියන්නේ ඔයාට හම්බෙන රිටර්න් එකත් වැඩි. ඒක නිසා කන්සිස්ටන්සි කියන එක තමයි වැදගත් වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එකට. ඉන්වෙස්ට්මන්ට් එකක් පුළුවන් ඉක්මනින් පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා කුඩා මුදලක් අතේ තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් එක පටන් ගන්න වැඩි කල් යවන්නේ නැතුව. ඊළඟ හැබිට් එක තමයි එක දෙයක් ඉගෙන ගන්න, ඒ දේ ක්‍රියාත්මක කරන්න. අද අපිට ගොඩක් සෝසස් තියෙනවා ඉගෙන ගන්න. වීඩියෝස් තියෙනවා, පොත් තියෙනවා, පොඩ්කාස්ට් තියෙනවා. නමුත් අපි සල්ලි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. නමුත් ඒව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක ඇක්ෂන් එකක්වත් අපි ගන්නෙ නැහැ. ඉතින් අපිට ඇත්තටම වැඩක් නැහැ කොච්චර දේවල් ඉගෙන ගත්තත්. ඒවා අදම ප්‍රැක්ටිස් කරන එක තමයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ. ඒක නොලෙජ් එකට වඩා ඉම්ප්ලිමන්ටේෂන් කියන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒක නිසා එක දෙයක් ඉගෙන ගන්න ඒක අදම ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි ඊළඟ හැබිට් එක. හැබිට් නම්බර් 6 ඒක තමයි මුදල් ගැන කතා කරන්න බය වෙන්න එපා. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු සල්ලි ගැන කතා කරනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට කතා කරන්නේ සල්ලි නැහැ. එහෙම නැත්නම් සල්ලි ගැන නෙගටිව් දේවල් තමයි කතා කරන්නේ. ඉතින් එතකොට එහෙම වුණාම වෙන්නේ සල්ලි නැතිවෙන එකම තමයි වෙන්නේ. ඒම නිසා හැම වෙලේම තමන්ගේ වටේ ඉන්න සර්කල් එකත් එක්ක සල්ලි ගැන පොසිටිව් දේවල් කතා කරන්න පුරුදු වෙන්න. සක්සස්ෆුල් මිනිස්සු හැම වෙලේම සල්ලි ගැන කතා කරනවා. පොසිටිව් දේවල්, ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරනවා, බිස්නස් ගැන කතා කරනවා, සේවිංග්ස් අයිඩියා ගැන කතා කරනවා. මේ වගේ දේවල් බෙදා ගන්නවා. තමන්ගේ වටේ ඉන්න සර්කල් එක, තමන්ගේ වටේ ඉන්න ෆයිනෑන්ෂල් සර්කල් එක හොඳ වෙන තරමට ඔබේ ජීවිතේත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබට හොඳ ෆයිනෑන්ෂල් සර්කල් එකක් ඉන්නවා කියන්නේ ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ හැබිට් එක. හැබිට් නම්බර් 7 එක තමයි ෂෝට් ටර්ම් ප්ලෙෂර් වෙනුවට ලොන්ග් ටර්ම් ෆ්‍රීඩම් එක තෝරගන්න. ඔයා අද රුපියල් 20000ක් වියදම් කරන එක ලේසි. නමුත් ඒ මුදල ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් එකක් කළොත් එහෙම ඔයාට අනාගතයේදී ඔයාට ලැබෙන රිටර්න් එක වැඩි. ඒ කියන්නේ අවුරුදු 10කින් ඔයාට ෆ්‍රීඩම් එකක් ගෙන දෙන දෙයක් ඔයාට කරන්න පුළුවන් අද ඒ මුදල වියදම් කරනවට වඩා. හැම පර්චේස් එකකටම කලින් හිතන්න අද මම මේ දේ ගන්නවට වඩා අවුරුදු 5ක් ගියාට පස්සේ මට මේ දෙයින් වැඩක් තියෙයිද කියලා. ඒ දෙයින් වැඩක් නැත්නම් ඇත්තටම ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් ඔයාට ලොන්ග් ටර්ම් ඔයාට ෆ්‍රීඩම් එකක් තියෙයි. ඒක තමයි
habit number 7. අන්තිම habit එක විදිහට අද මම කතා කරන්නේ ඔබේ skills වලට invest කරන්න. ඒ කියන්නේ ඔබේ ලොකුම asset එක bank account එක නෙමෙයි ඔබේ skills. ඔබේ skills වැඩි වෙන තරමට ඔබේ ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඔබට ගොඩක් skills තියෙනවා නම් ඔබට විවිධ ආදායම් මාර්ග ඇති කර ගන්න පුළුවන්. අලුත් skill එකක් ඉගෙන ගන්න. language එකක් වෙන්න පුළුවන්, digital marketing, AI, finance, public speaking, content creation, communication මේ ඕනම දෙයක් අලුත් skill එකක් වෙන්න පුළුවන්. ඔබේ skill එකක් වැඩි වෙන තරමට income sources වැඩි කරගන්න පුළුවන්. ඔබේ skills වැඩි වෙන තරමට. ඉතින් ඒක තමයි habit number 8 විදිහට අද දවසේ මම කතා කරන්නේ. ඉතින් මේ විදිහට අද අපි habits 8ක් කතා කරා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති financial literacy කියලා කියන්නේ අවසාන විදිහට මම කියන්න කැමති rich කෙනෙක් වෙලා ඉගෙන ගන්න දෙයක් නෙමෙයි financial literacy කියලා කියන්නේ. financial literacy කියලා කියන්නේ අපි පොහොසත් වෙන මාර්ගයේ අපිට හම්බ වෙන දෙයක්. ඒ කියන්නේ අපි financial literacy එකක් අපිට තියෙනවා නම් අපිට අපි ඒ දේ අනුගමනය කරනවා නම් අපිට නිකම්ම පොහොසත් වෙන්න පුළුවන්. පොඩි පුරුදු, පොඩි decisions, පොඩි improvements නිසා අවුරුදු ගානකින් දැවැන්ත ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා අදම මේ habits වලින් එකක් හෝ දෙකක් අරගෙන වගේ ජීවිතයට තෝරලා පටන් ගන්න පුළුවන්. කවදා හරි දවසක ඔයාගේ future self එක ඔයාට ස්තුති කරයි මේ habits වලින් එකක් හෝ දෙකක් ඔයාගේ ජීවිතයට අදම එකතු කරගත්තොත්. මොකද ඔයාගේ future self එක මීට වඩා හොඳ improved better self එකක් වෙනවා කවදා හරි දවසක මේ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත්. ඉතින් මේ පුරුදු වටෙන් ඔයා මොන පුරුද්දද ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කියලා පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ channel එකේ මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේ finance සම්බන්ධ, ඒ වගේම financial freedom, investing, finance related videos, ඒ වගේම self development, finance related තියෙන පොත් ගැන රිවිව් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න ඔයා කැමති නම් මේ channel එක subscribe කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.